මං අද කියලා දෙන්නේ තෙතහාල් පිටි වලින් මුං කැවුම් හදන්නේ කොහොමද කියලා. හොඳින් පිරිසිදු කරගත් මුං ඇට ග්‍රෑම් 250ක්, තෙතහාල් පිටි ග්‍රෑම් 100ක්, බැටර් එකට ඕනි කරන තෙතහාල් පිටි ග්‍රෑම් 50යි, පාන් පිටි ග්‍රෑම් 50යි, සීනි ග්‍රෑම් 250යි, කහ කුඩු තේ හැඳි භාගයයි. ඉතින් අපි මුලින්ම මේ මුං ඇට ටික හොඳින් බැඳගන්න. මේක හොඳින් බැදෙනකොට හොඳ සුවඳක් එනවා. දැන් අපේ මුං ඇට ටික හොඳට බැදලා තියෙනවා. අපි මේක නිවෙන්න තියාගමු. ඊළඟට අපි සීනි පැණි එක හදාගමු. සීනි මේස හැඳි දෙකක් දාලා මේක මේ හොඳට කැරමල් කරගන්න. ඊළඟට ඒකට උණු වතුර කෝප්ප භාගයක් එකතු කරලා හොඳින් මේ විදිහට කරගන්න. ඊටු සීනි ටිකක් දාලා ඊටු වතුර කෝප්ප භාගෙත් එකතු කරලා මේක හොඳින් දිය වෙනකන් හැන්දකින් මික්ස් කරගන්න. අපේ පැණි එක හරිය දෙපාරක් වෙන දාගෙන එනකොට ඉතින් මේ විදිහට ඔයාලට බලන්න පුළුවන් හැන්දකට අරගෙන ටිකක් නෙවුනහම මේ විදිහට අතින් ඉඩක් ඇඳම එකට එකතු වෙන්නේ නැහැ. අපේ පැණි එකත් හරිය අපි ඊළඟට මුං ඇට ටික ග්‍රයින්ඩ් කරගනිමු. මේක ගොඩාක් පිටි වෙන්නේ නැතුව ලොකුවට කෑලි හිටින්නේ නැතුව මේ වගේ සාමාන්‍ය පොඩි කෑලි හිටින්න කොටා ගන්න. ඊළඟට අපි මේ වාචනයකට දාලා තෙතහාල් පිටි ග්‍රෑම් 100ක් දාලා හොඳින් මේ විදිහට මික්ස් කරගන්න. හදාගත්තු පැණියකින් ටිකක් අයින් කරගත්ත වෙන වාචනයකට මේ මිශ්‍රණයෙන් ටික ටික දාගෙන මේ පැණියකට ටික ටික දාගෙන මේ පෙන්නන විදිහට හොඳින් මික්ස් කරගන්න. අපි සාමාන්‍යයෙන් වදින්නේ නැතුව. ඉතින් මේ විදිහට හදනකොට මේ මුං කැවුම්ගේ මිශ්‍රණය හරි වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා දන්නති කෙනෙකුට මේක හදන්න හරිම ලේසි. ඉතින් දැන් අපිට මෙතෙන්දි පැණි මදි. මම අයින් කරගනිපු පැණි ටිකත් මේකට සම්පූර්ණයෙන් ටික ටික දදා එකතු කරගන්නවා. එකතු කරගෙන මේ විදිහට හොඳින් මික්ස් කරගන්නවා. ඉතින් ඔයාලා මෙතෙන්දි පැණි වැඩි වුණා නම් ඔයාලට තියෙන්නේ මෙතෙන්ට තෙතහාල් පිටි ටිකක් එකතු කරගන්න මේ පදම එනවා. තේ තෙල් ටිකක් ආගෙන මේ විදිහට අපි අතින් මේ මිශ්‍රණය අනාගන්න. මේ වෙලාවේදී මේක හොඳට නිවිලා තියෙන අපිට අතින් උනත් මේක මික්ස් කරගන්න පුළුවන්. මොකද හැන්දෙන් මේ වෙලාවේදී මික්ස් කරන්න අමාරුයි. මම මෙතෙන්දී වතුර මේස හැන්දක් අරගෙන තේ හැන්දක් වගේ එකතු කරගන්නවා. එකතු කරගෙන මේ විදිහට හොඳින් මික්ස් කරගන්නවා. ඊළඟට අපි මේ වටේ තියෙන ටිකත් හැන්දකින් හොරලා එකතු කරගන්න මේකට. හොඳින් මේ විදිහට මික්ස් කරගෙන තව වතුර ටිකක් එකතු කරගන්නවා මම. එකතු කරගෙන මේ විදිහට හොඳින් මේක මික්ස් කරගන්න. ඉතින් වතුර මේස හැන්දක් මේකට ඇති සම්පූර්ණයෙන්ම. ඊළඟට අපි තුනී කරගන්න ලෑල්ලට හරි තැටියකට හරි ඔයාලා තෙල් ටිකක් දාගෙන මේ විදිහට මිශ්‍රණය දාගන්න. ඊටු වතුර ටිකත් එකතු කරලා හොඳින් මේක මික්ස් කරලා මේ පෙන්නන විදිහට කොටු හැඩයට තුනී කරගන්න. කෑලි කපලා දාගන්න තැටියේ තෙල් ටිකක් ගාගන්න ඕනේ. ඊළඟට පිහියේ තෙල් ටිකක් ගාගෙන අපි මේක කිරිබත් කොටු හැඩයට තමයි කපා ගන්න. ඉතින් ඔයාලට කැමති හැඩයකට මේක කපා ගන්න පුළුවන්. මුං කැවුම් බෝල හදා ගන්නත් පුළුවන්. ඉතින් මම මේ විදිහට කිරිබත් කොටු හැඩයට තමයි කපා ගන්න. ඊළඟට කෑලි මේ විදිහට අයින් කරගන්න ගලවගෙන. ඉතුරු වෙන පොන් කෑලි ටිකත් ආයෙම එකතු කරලා කොටු හැඩයට හදාගෙන කෑලි කපා ගන්න. අන්තිමට පොඩ්ඩක් ඉතුරු වෙනවා. ඉතින් මම මේකෙන් මුං කැවුම් බෝල දෙකක් හදා. ඉතින් මේ පාන් පිටි හාල් පිටි ග්‍රෑම් 50යි එකතු කරලා හොඳින් කවලම් කරගෙන කහක් ටිකක් දාලා හොඳින් මික්ස් කරගන්න. ඊළඟට අපි ලුණු තේ හැඳි කාලක් වගේ එකතු කරගන්නවා. ඊළඟට වතුර කෝප්පයක් තමයි මේකට උවමනා වෙන්නේ. ඒ වතුර කෝප්පෙන් ටික ටික දාලා කන බැටර් එකක් දෙන්න මේ පෙන්වන විදිහට ඔයාලා මේ බැටර් එක හදාගන්න. ඉතින් මේ වතුර වෙනුවට ඔයාලට පොල් කිරි උනත් පාවිච්චි කරන්න පුළුවන් මේ බැටර් එක හදාගන්න. ඉතින් අපේ බැටර් එක හරිය මේ විදිහට තමයි තියෙන්න ඕනේ. සාච්චයක් ලිපේ තියලා මේ විදිහට අපි හදාගනිමු. මුං කැවුම් බැටර් එකට දාලා මේ විදිහට බැටර් එකේ තවරගෙන බෙදගන්න. ඉතින් වැඩි වෙලා යන්නේ නැහැ මේක බෙදගන්න. තෙල් කාලක් වගේ තමයි මුං කැවුම් ටික හදාගන්න යන්නේ. ඉතින් මම සම්පූර්ණ මුං කැවුම් 40ක් හැදුවා. ඉතින් මෙතන මේකට එකතු වෙලා තිබුණට බය වෙන්න එපා. ඒක නිවනකට ගලව ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මං හදපු මුං කැවුම්. මේක හරිම සොෆ්ට් එකට තියෙනවා. ඕන කෙනෙකුට හපලා කන්න පුළුවන්. වයසක කෙනෙකුට උනත් කන්න පුළුවන්. හරි රසයි. ඔයාලත් හදලා බලන්න.